මයි පුතා ආවද? කොහොමද පුතේ අද බිස්නස් එහෙම? අද නම් බිස්නස් අවුලක් නෑ අම්මේ. 1000ක් විතර හොයාගත්තා. එහෙනම් අවුලක් නෑනේ. ඔව් ඒක නෙමෙයි. අම්මා දන්නවනේ අපේ ටවුන් එකේ ජිම් එක. ඒ ජිම් එකේ ඉන්න අයියා මේ කිව්වා එයාලගේ ජිම් එකේ ඉන්න කට්ටිය මේ අපෙන් බීම ගන්නවා කියලා. එයාලගේ ජිම් එකේ කොහොමද 100ක් විතර ඉන්නවනේ. දවසට 100 ගානේ. දවසට 100කට 40 ගානේ මේ අපිට 4000ක් විතර එතනින්ම හම්බෙනවනේ අම්මේ. මොකක්? එහෙනම් පුතේ ඉතින් ආයේ කඩේ බීම විකිනන්න ඕනේ නෑ. එයාලට දුන්නහම හයිනේ. නෑ අම්මේ. මේ එතනත් විකුණලා අතන්ටත් දීලා ගාණක් එකතු කරගෙන තව ටිකක් බීම කඩේ ලොකුවට දාන්න ඕනේ. හරි පුතේ මේ දැන් කෑවෙත් නෑ නේද? කන්න ගිහිල්ලා. හරි අම්මේ මේ සඳරු බත් එකක් ගෙනත් තිබ්බා. ඒක කෑවා අපි දෙන්න. අනේ ඔයත් බත් එකක් බැදගෙන යන්න බෑ. මට ඒක අමතකුණානේ. කමක් නෑ අම්මේ. අඩෝ අද ජිම් එකේ අයියා ගයිද බං අපෙන්? අනිවාර්යෙන් ගනී බං. අද අපේ බීම රහයිනේ. ඉතින් මං කෝකටත් කියලා මේ බීම 100ක් පැක් කරගෙන මාවා. ඒක නම් හොඳයි. කොයි ඒ පෙට්ටිය? ඔය හැබැයි පිටිපස්ස තියෙන්නේ. මේකද බං? ඔව් ඕක තමයි. අඩේ සුපුරහන් ජිම් එකේ අයියා එනවා. හරි මං දැක්කා. මල්ලි ඔයාලගේ බීම ගනම් සුපිරි. මං අද ඉඳන් ඔයාලගෙන් තමයි බීම ගන්න හිතන් ඉන්නේ. ඔයාලට පුළුවන්ද බීම 100ක් විතර පැක් කරලා දෙන්න? මං දන්නවා අයියා අපෙන් ගණේ කියලා. ඒකින්ද මං කලින් ඉඳන් පැක් කරලා තිබ්බේ. ඔය පෙට්ටියේ තියෙන්නේ බීම. මේකද? මල්ලි මේකේ 100ක් තියද? ඔව් ඕකේ බෝතල් කරලා තියෙන්නේ අයියා. හරි එතකොට බීම බෝතලයකට කීයද? බෝතලයකට 100 ගානේ දෙන්න අයියා. හරිනේ එතකොට කීයක්ද වෙන්නේ? 10000ක්ද? ඔව් එකපාර 100ක් ගන්න හින්දා 9000ක් විතර දෙන්නකෝ අයියා. අඩෝ මල්ලි උඹලගේ සේවාව නම් සුපිරි. ඈ පටන් ගත්ත ගමන් ඉතින් ආය අඩු කරලා දෙනවා කියන්නේ හොඳයිනේ. අනිත් තුන් ලාභ බලාපොරොත්තු වෙන්න කරන්නේ. හරි අයියා. ඔක අරන් යන්න. මෙන්න කොල්ල සල්ලි. එහෙනම් මල්ලි මං ගිහින් එන්නම්. අඩෝ බං එතනින්ම කීයක් හම්බුණාද බං? 9000ක්. අපිට දවසට මේ ටික දුන්නත් ඇතිනේ බං. ඒක තමයි මං ඔබට කිව්වේ මේ බිස්නස් එක පටන් ගමු කියලා. කොහොම ටික දවසක් ඉඳහන්කෝ අපි මේ බීම කඩේ මීට වඩා ටිකක් ලොකුවට දාන්න ඕනේ සල්ලි එකතු කරලා. ඔව් අනිවාර්යෙන් ඉතින් බීම බිස්නස් එකෙන්ම ගේමක් ගහන්න ඕනේ. අඩෝ මේ බීම සීන් එක නැකලම යනවනේ බලපං. අපි එදා පොඩි කඩේකින් පටන් ගත්ත. දැන් අපි ජූස් බාර් එකක් දැම්මනේ බං ටික කාලෙකින්. ඔව් බං. මං හිතන් ඉන්නේ මේ අපිම කියලා ඔය කඩවල දාන්න බං ඔය බීම බෝතල් එහෙම හදලා. ඒ වගේ අපිම කියලා බීම වර්ගයක් හදමුද? මොකද කියන්නේ? අර පැකට් කරලා එහෙම දාන්නේ ඒව නේද? ඔව් මට නම් ඉතින් ඕව හදන්න තේරෙන්නේ නෑනේ. උඹට ඉතින් බීම හදන්න දක්ෂයා. උඹ හදහන්.
ඔව් අනිවාර්යෙන් හදන්න ඕනේ. මම බීමක් හැදුවා. ඉන්නක බාන්දයක ටිකක් මේ මිනිස්සුන්ට බොන්න දීලා එයාලගේ ප්‍රතිචාරය අනුව බල්ලා බෝතල් කරලා දානවා කඩවල වලට. ඒක නම් හොඳයි තමා. අයියේ අයියාගේ බීම ටිකනේ ඉන්න මං අරන් එන්නම් ගිහිල්ලා. හරි අරිමල්ලි දැන් කෝමත් බීම 150ක් විතර දැම්මයි නේද? දැන් 100ක් නෙමෙයි ජිම් එකට කට්ටියන වැඩි අප මේ දවස්වල 150ක් විතර හැදුවනේ. ඔව් අයියේ හදලා තියෙන්නේ. මල්ලි උඹලගේ බීම කටේ දැන් හොඳට බිස්නස් එහෙම තියනවනේ. ඔව්වයි ඉතින් පේනවා දැන් ටිකක් කඩේ ලොකුවට එහෙම දාලා තියෙන්නේ. ඒකනේ හොඳයි දිකටම කරන් ඵලයල්ල මේක. වෙන්න ඒ බීම ටික. මොනවුනත් මචං අපිට මේ තත්තරෙන්න ගොඩක්ම හයියක් වුණේ මදන් ජිම්ම එක අයි අනේ බ වූ මෙහෙම අපෙන් බීම කත්තේ හින්දාන අපිට ලොකු ආදායමක් කම්බුණේ. ඒක නං ඇත්ත. අම්මේ එහෙනම් මං ගිහින් එන්න. හරි පුතේ මගේ පුතාට තුරුණුවන්ගෙම සරණයි. බලන්නකෝ මගේ පුතා විශ්වවිද්‍යාලෙ ගියා නම් තාම ඉගෙන ගන්නවා. දැන් බලන්නකෝ මේ ටිකට කොච්චර සල්ලි ගාණක් හම්බ කරනවද කියලා. මේ ඔක්කොම අර පොඩි බීම කඩේ හින්දානේ. ඔව් අම්මේ. බීම කඩේ හින්දා විතරක් නෙමෙයි ඉතින් පුතාගේ මහන්සිය පුතාගේ හැකියාව හින්දානේ මේ ඔක්කොම. දැන් පුතා කොහෙද යන්නේ? දැන් අපේ බීම කඩ ලංකාවේ හැමතැනම තියෙනවනේ. මේ ඒවට ගිහිල්ලා ඒවයි තත්ත්වය බලලා හොඳද කියලා බලලා එනවා. මගයිත් සඳරුයි දෙන්නම යන්නේ. ඒක නම් හොඳයි තමා. හරියම් මෙහෙනම් මං ගිහින් එන්නම්. ඒ සඳරුව නැගහන්න ඉක්මනට යන්න. ආරියාරි ඉඳා ඒ බම් මෙහෙම මේ දුර ඉස්සරහම වාහනේ නවත්තන හරි නෑනේ. නෑ ඒ කවුරක් නෑ අපි ටිකක් එහාට වෙන්න නවත්තලා තියන්නේ. මේ පැත්තේ තියෙන්නේ. හරි එන යමං ගතුල්ල දාන්න. බාර සෙනකක් ඉන්නවා වගේ ඇතුළේ. අද පොඩ්ඩයි ඇත්තේ බං වෙනදාට මේවා පිළිලා ඉන්නේ. ඔවුනේ බවාහනයක් වත්දාන්න ටිකක් නෑ. අම්මට සිරි අර අපි සර්ලා දෙන්න නේද එන්නේ එනවා කියලා කිව්වත් නෑනේ. සර් කොහමද සර්? හොඳයි අපි මේ නිකන් ආවේ මේ පැත්තේ බලන්න යන්න. මොකෝ තත්ත්වය වැඩ ටිකේම හොඳට විකින්නවා නේද බීම? ආයේ මොන වහනවද සර්? ආයේ දවසට අනිවාර්යෙන් මිනිස්සු 1000කට වඩා එනවා බීම ගන්න. අපේ සර් විසින් හඳුන්වා දීපු මේ ස්ට්‍රෝබරි බීම එකට තමයි ගොඩක්ම කට්ටිය කැමති. ඒවා මාර විදිහට විකිනෙන්නේ සර්. ඔව් ඉතින් ඒ බීම එක මාර රහක්න තියෙන්නේ අනිත් බීමත් එක්ක බලද්දි. මේ කඩේම හොඳට පිළිවෙලට තියාගෙන ඉන්නවනේ. හොඳයි. ඔව් සර්මන් ඉතින් කිව්වේ පිළිවෙල අංක එකට තියාගන්න කියලා. හරි එහෙනම් වැඩේ කරගෙන යන්නකෝ. අපි දෙන්නට තව
කඩේකට යන්න තියෙන අපි ඒකත් ගිහිල්ලා බලලා එන්නම්කෝ. හරි සර්. මේ සර්ලා දෙන්නා මාර හොඳයි. ගාන්ට වෙලාවට පඩියක් දෙනවා. ඒ වගේම හරිම නිහතමානී හැම සේවකයෙක් එක්කම හොඳට කතා බහ කරලා ඉන්නවා. සර්ලා දෙන්න මටත් වඩා බාලයිද කොහෙද? ඒත් මේ ටික කාලෙට සර්ලා දෙන්න ගහලා තියෙන ගේම් බලන්නකෝ. දැන් සර්ලා දෙන්නව මුළු ලංකාවම දන්නවා. මාත් ගිහිල්ලා අතන වැඩට කිවර කරන්න ඕනේ. ඒ සඳරු අම්මට සිරිවෙන නෑ මේ බලංග මේක ඉන්න සෙනග. සිරාව ඩොම්බං අපි යමංක බලන්ඩ ඇතුළේ මොකද වෙන්න කියලා. ඇතුළේ තත්ත බල්ලා මේකනං අය සුපිරියටම තියෙනවා මේ කඩේට අයි බිස්නස් හොඳට ඇති. අනිවාරෙන් ඉතින් පේෙන් නැද්ද දැන්ටමත් ඇහිල්ලා ඉන්න සෙනග. ඔකෝ බසින්න කොතන වැට්ටි හරිනේද? වැඩ ටික කියන්නේ බීම ටිකක් ගෙනියන්න තියෙනවා ඉස්සරහට. ඒ ටිකත් අරන් යන්න ඕනේ. හරි හරි උනේ නම් බීම ටික අරන් යවන්නකෝ. මම මදීම ටික හදන්න. හරි හරි එහෙනම් එහෙම කරමු. කොල්ල දෙන්න මොකද කරන්නේ? අනේ මේ අපේ සර්නේ උංග කාලෙකින් මේ දැක්කාවේ. මොකුත් නෑ සර් මේ බීම් වගේක් තියෙනවා. ඒක හදලා ගෙනින් දෙන්න හැදුවේ. මෙතන වැඩ ටික එහෙම හොඳට වෙනවා නේද? අවුලක් නැහැ හොඳට පිළිවෙලට තියෙනවා වගේ. ඔව් ඔව් සර් අපි ඉතින් මේ තැන හොඳට පිළිවෙලට තියාගෙන ඉන්නවා. මේ අපේ සුපුම් සර් ආවේ නැද්ද? සුපුම් සර් ආව මාත් එක්ක. එයි දැන් එයා. මේ එන්නේ කියද්දිම මොකද දැන් මේ ඔය දෙන්න මෙතන කරන්නේ? බීම හදනවද? ඔව් සර් මේ මම බීම ටික හදනවා. මං කිව්වේ මෙයාට ගෙනින් දෙන්න කියලා. හරි හරි. හොඳයි මෙතන ලස්සනට තියෙනවානේ. ඔව් සර් අනිවාර්යෙන් ඉතින් අය පිළිවෙලට තියාගෙන ඉන්නවා. හොඳයි. දිගටම වැඩ කරා යන්කෝ. මේ හපංක සඳරු. කියහන් සුපුම්. මේ අපි එක්මන්ට යමන්නේ අර මේ ජිම් එකේ අයගේ වැඩත් කරලා දෙන්න බෑ මොන වුණත්. ඒ මනුස්සයා හින්දානේ අපි මේ වගේ තැනකට ආවේ. ඒ මනුස්සයා හැමදාම අපෙන් බීම ගත්ත හින්දානේ. ඔව් බං මේ මොකද්ද මේ ජිම් එකේ අර අලුත් බඩු ටිකක් ගෙන්නලා මේ තව කෑල්ලක් හදලා දෙන්න තව තට්ටුවක් ගහන එකනේ. ඔව් පලක් වෙන්න බෑ ඉක්මනට යා. මේ කොල්ල දෙන්න එහෙනම් අපි ගිහින් එන්නම් වැඩ කරගෙන යන්න. හරි සර්. සර්ලා පයිසෙන් ගිහින් එන්න බෑනා.